ඇයි බලන් ඉන්නේ? ඇයි? වටලප්පන් කන්න ආසද? කතා කරන්න ඕනේ. ඈ? මට දෙනවද? කොච්චරද? කොච්චරද දෙන්නේ? රන් කැටියට. කොච්චරද රන් කැටියට කොච්චරද දෙන්නේ? ඈ? බොරුනේ රන් කැටිය කියලා කියන්නේ දෙන්නේ නැහැ නේ ඒවට. ඒ ලොකෝ රන් කැටිය කියලා රන් කැටිය කියන්නේ. මට ආදරේට මොනවද කියන්නේ? මට ආදරේට මොනවද කියන්නේ? ඈ? වස්තු. අමාරුගේ වස්තු ඉන්නේ මේ. ආය මොනවද කියන්නේ? තව ගොඩක් කියනවා. ආය මොනවද කියන්නේ? කුක්කු පැටියා. කුක්කු පැටියා. ඒ ඔක්කොම නම් ටික ලොකෝයට කියන්නේ නේ අමාල්. මෙන්න මෙයාගෙන් ඉල්ලීමක් තියෙනවා. මොකද්ද කරන්න ඔයාගේ ඉල්ලීම? මේ ආවා යතර නැද්ද දන්නේ මේ ඉන්න ලස්සන මහත්තයෙක්. මේ ඉන්නේ බර්ත්ඩේ ගර්ල් පොඩ මේ පැත්තට හැරෙන්න. මේ තමයි බර්ත්ඩේ ගර්ල්. හා කවුද? මම නෙවෙයි. ඉෂි මේ ඉෂි මාර ගේස් එකක්. මාර ලස්සන මහත්තයෙක් වෙනවා. ඔයාව හොයනවා. මාර වැඩේ. එයාට අයිතිකාරයෙක් ඉන්නවනේ. කසාද බැඳුනේ නැති එක්කනේ. මට දෙවෙනි කසාදිය අවසන්. ඕවා තාම පොඩි පාටයි නේ. ඔයා මෙයාට කැමති නැද්ද? ඒකනේ වාට වැඩි කොණ්ඩෙත් දිගයිනේ මහත්තයාගේ. ඔයා කොණ්ඩේ දිග මහත්තයාලට ආස නැද්ද? වාගේ දෙනවා කියා හිටිය මේ මහත්තයා කිව්ව මහත්තයාගේ ආඩුවෙක් කියලා. ආහා. හා. එයා දැන් ඉන්නේ යන්නේ නේ. අයියෝ. නන්නේ මොකද හේතුව කියලා දන්නේ නැහැ. තව කෙනෙක් සෙට් වුණාද? ඔව්. අයියෝ. මට එන්න කියන්න. ඔයාගේ යාළුවෙ ඉන්නේ? මගේ යාළුවේ. ඒකනේ. යා සුදුයි. එන්නේ ෂානේ පැත්තේ නෝ බලන්න. ඔව්. කවුද? එයා. ඔයාගේ කොණ්ඩේද? ඉතින් දැනුත් ලස්සනයිනේ කොණ්ඩේ. ජෝ දැනුත් ලස්සනයි. මාදුරි කියන කතාව ගාමන්ට් එකේ ළමයි. ඒකනේ ගාමන්ට් එකේ ළමයි මధుරි කියලා කතා කරන්නේ. ලස්සන නමන්නේ. ආහා. මේ කවුද වටලප්ප මේ වල් දෙන්න ගැලපෙනවනේ යන්නේ. ගැලපෙන වල් දෙන්න. ඒකද මෙයා මට කෙල්ලෙක් කියලා කිව්වන්නේ. ඕ මෙතන මේ වටලප්පන් ඉන්නේ හිටියනේ. වටලප්පන්. වටලප්පන් තාසිද? එයා හින්දාම තමයි අද වටලප්පන් ඕඩර් කරේ අපි. ඔව්. ඒකනේ. එන ඔය ජෝඩුව හොඳයි. මම මගේ වටලප්පන් කොහාට ඔයාට වටලප්පන් ගේන්න කියලා මෙයා ඔයාව දැක්ක දවස් නම් කියනවා. අර එයාගේ බර්ත්ඩේ එක. එයාගේ බර්ත්ඩේ එක. ඔව්. අයියෝ. ඒ විහිළුවට වෙන්නදී. දැන් ඉරිසියාවට කියන්නේ. ඒ ඉරිසියාවට කියන්නේ. අමාලි එහෙම නෑ නේද? අමාලි හොඳ ළමයි නේ. මෙයාද සද්ද නෑනේ. මෙයාද ලස්සනයි බලන්නකෝ. ඒකනේ. අද ලස්සනයි. එයාට කවුරු කතා කරේ නැද්ද? ඒකනේ.
ඒ ඔව් බලන්නකෝ ඒකනේ ඔව් බලන්නකෝ ස්ටයිල් එක යාගේ ආ ඔයත් ලස්සනයි ඔයාලා ඔක්කොම ලස්සනයි ඔව් අමාලි කලුයි නෑ අමාලි කලුයි ඔව් මෙයාගේ බලන්න මේ ලස්සන මාල දෙකක් තියනවාද මාල දෙකයි කොන් දෙකයි වාව් මේ බලන්න එයාගේ ලස්සන ඒවා වලලෝ ශාමේ වාව් ඒක මෙයාත් මෙයාත් දාගෙන ඉන්නේ මේ ශා ආශිර්වාද කරනවා අම්මඩයි තාත්තගේ සැලකුවා ඔයාලට සමාජෙට සැලකුවා මගේ අම්මා තාත්තා මෙරිලා ඔයාලට සැලකුවා ඔයාලව අහනවා ඒ නෝනා කිව්වා අහනවා කියලා කිව්වා ඒ ටීවී එකේ UTF නාලිකා මැඩම් ඉන්නේ අනේ UTF නාලිකා මැඩම් ආවා එක දවසක් කේක් කියලා අපේ එයා තෑග්ගකුත් දුන්නා මේ දැන් බඩගිනිත් ඇතිනේ කැමරේ කමු ඔව් ඔව් අපි කැමරේ එක බෙදමු දැන් බඩගිනිත් ඇතිනේ ඔව් හරි එන කැමරේ nangi den ping yogurt මේකයි පටලප්ප එක අන්න එක දෙකම දෙන්න Terus kita yang ngambilin no. Terus kayak pada sana. මේ මෙයාත් වැඩ කරනවා මෙයාත් වැඩ කරනවා දෙන්න ආන්නේ ඔව් ඔන්න ඉතින් අද වයිෆ් ගේ බර්ත්ඩේ එක දවසේ අපි ආවා මේ කට්ටියව බලන්න මේ කට්ටියට දවල් දාණය අරගෙන අපිත් එක්ක කට්ටිය ගොඩක් ඉන්නවා එයාලා ගැන ලොකු විස්තරයක් ලොකු වීඩියෝ එකක් ධනුෂ් vlog එකෙන් අද හෙටම බලා ගන්න පුළුවන් ලොකු අයියා ඒ සම්පූර්ණ විස්තරය කියලා තියෙන්නේ ඒ වීඩියෝ එක බලන්නත් පුළුවන් අයිති කට්ටිය දයාසිලි ගන්න දැන් ඔයා ගන්න අරන් යන්න බුදුසරණයි අනිවාර්යෙන් එනවා අනිවාර්යෙන් ඔයා බලන්න එනවා අනිවාර්යෙන් හා අමාලි කාලා රහිත කියන්න ඕනේ අන්න අමාලි වටලප්පම ඉල්ලන්න ඉන්නවා අමාලි වට්ටකණි වගේ මේ වටලප්පම වට්ටකණි වගේ අමාලි අනේ පාල අමාලි වටලප්පම වට්ටකණි වගේ හැබැයි අල්ලන්නවත් දෙන්නේ නැහැ ඊළඟ පාර අමාලට වටලප්පම විතරක් අරන් එනවා අන්න ලස්සනම ළමයි එනවා කන්නෝනේ ඔක්කොම ඔය වටලප්පම් ගන්න ආසද කන්නෝනේ එහෙනම් අපි ආයෙ එනවා වටලප්පම් අරන් මායි ඔයා යාට කතා කරන්නේ නැද්ද? ඔය අද කතා කරේ නෑ හැබැයි යා වැඩිය නෑ අමාලිට කතා කරන්නේ. ඒකනේ මං ඒකයි බැලුවා අද සයිලන්ට් අය කියලා යා. ඔය කොලා කියන්නේ. ඔව්. තොර ලස්සන නැතිනේ.
මාවත් මෙයත් එක්ක වීඩියෝ කැල්ලක් බුදු සරණයි. හරි අනිවාර්යෙන් එනවා. කවුරු මොනවා කිව්වත් වරද්දන්න එපා. නෑ කවුරුත් කියනවා අපි ගණන් ගන්නෑ. මහත්තයෙකු තරම්මයි එන්නේ. ඔව්. වරද්දන්න එපා. මහත්තයා කරම්මයි එන්නේ මහත්තයා. ඒක තමයි මට විරුද්ධ ඕනතරම් මිනිස්සු එකෙක් කියනවා. ඒව ගණන් ගන්න එපා. ඒව ගණන් ගන්න එපා. සමාජයේ හැටි ඔහොමයි. ඒ වරද්දන්න එපා. හරි. උත්සාහ ඔක්කොම ගන්න ඕනි.